මොකක්ද අද කතා කරන්න යන්නේ? අපේ අවධානය කොහෙද තියෙන්නේ? අද කතා කරන්නේ මම මේක. අපේ අවධානය මොකකටද තියෙන්නේ? කොතනටද අපේ අවධානය තියෙන්නේ? මේක හරි වැදගත් මේ වෙලාවේ. මේක හරි වැදගත් මේ කාල සීමාවේ. විවිධ තැන්වලට අවධානය හිර වුණාම අපේ අවධානය තියෙන්න ඕන තැන නැහැ. එතකොට මේ ගමන යන්න අපිට අමාරු වෙනවා. අපේ අවධානය වෙනස් වෙනකොට අපේ ස්වභාවයත් අනිත් අයගේ ස්වභාවයත් එක වගේ. වෙනසක් නැතු වෙන. හරි වැදගත්. හරි ස්ථානයේ අවධානය තියාගෙන යන එක. නිසා අපි පෙරලමු දෙවෙනි කොරින්ති යවුම් පත්‍රයේ දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. අපි 12 වෙනි පදේ ඉඳලා කියවමු ටිකක් ඉස්සරහට. දෙවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සිට අපි කියවමු 16 වෙනි පදය දක්වා. තවද ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට මා ත්‍රෝවසයට පැමිණි කල ස්වාමින් වහන්සේ තුල මට දොරක් ඇරති බෙද්දී මාගේ සහෝදරෝ තීත සම්බ වූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලබ ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයට පමුණුවන්නා වූ සිළු තන්වල අපලවා උන්වහන්සේව දැනගැනීම නැමැති සුවඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. මක්නිසාද ගැලවෙන්නවුන් කෙරෙහිද විනාශ වන්නන් කෙරෙහිද අපි දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳක්ව සිටිමු. එක පක්ෂයකට මරණය පිණිස මරණයේ සුවඳක්ය. අනික් පක්ෂයට ජීවනය පිණිස ජීවනයේ සුවඳක්ය. ඉතින් මේ දේවලට සමර්ථ කවුද? ඇති. මම වැඩියේ ප්‍රසන්න නැති කතාවක් තියෙනවා. මේ සුද්ධ ලියවිල්ල කියන්නේ උන්වහන්සේ එක්ක ගිය මිනිස්යන්ගේ අත්දැකීම් යෝ කියන කතාවට මම එච්චර ප්‍රසන්න නැහැ. ඇයි මේ කොටස කියවනකොට මේ කොටසත් එක්ක කාලය ගත කරනකොට මම දැක්කා නෑ මිනිස්සුන්ගේ අත්දැකීම් සුද්ධ ලියවිල්ලක් කොට පත් කරන්න දෙවියන් වහන්සේ කැමතුනේ නැහැ කියලා. ඒක දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන්ම මේවා ලියුණා කියන එකට මේ කොටස ඇතුළේ එක සහතිකයක් අපිට තියෙනවා. මම යද්දි මම මේක ඔබට පෙන්වන්නම්. ඇත්තටම දෙවියන් වහන්සේගේ මෙහෙවීමක් දෙවියන් වහන්සේගේ හස්තයක් මේ ලියවිලි රචනා කරද්දී තිබුණා කියන එක පේනවා. නිසා මේ කොටසේ පසුබිම මේකයි. කොරින්ති සභාව ගොඩනැගුම පාවුල්තුමා බොහෝ පීඩා මැද්දේ තර්ජන මැද්දේ ඔව් කොරින්තියට ගිහිල්ලා සේවය කරලා කොරින්ති සභාව ගොඩනැගුවා. බොහෝ දෙවියන් වහන්සේගේ කරුණාවක් කොරින්ති සභාවේ තිබුණා. ඒ වගේම තමයි යම් ප්‍රශ්නත් කොරින්ති සභාවේ තිබුණා. පොඩි ප්‍රශ්න නෙමෙයි, සමහර ඒවා හර ලොකුයි. සමහර ප්‍රශ්න දේව ධර්මිකයි, සමහර ප්‍රශ්න පුද්ගලයන්ට ආවේනිකයි, සමහර ප්‍රශ්න පාපයත් එක්ක ගත්තාම ඒවා හරි විශාලයි. මේ වගේ ප්‍රශ්න ගොඩක් කොරින්ති සභාවේ තිබුණා. ඉතින් පාවුල්තුමාට සිද්ධ වුණා මේ දේවල් එක්කත් හරියට ඔට්ටු වෙන්න මේ සභාවත් එක්ක. ඉතින් පාවුල්තුමා මොකද කරන්නේ? එක්තරා කාල සීමාවකදී මේ කොරින්ති සභාවේ ප්‍රශ්න වලට උත්තර විදියට තීතස්ගේ අතේ යවනවා ලිපියක්. හැබැයි ඒ ලිපිය මේ බයිබලේ නැහැ. දේව ධර්මයේ හදාරනකොට කියනවා යවුම් පත්‍ර 4ක් පමණ ලියුණා. මුත් 2යි මේක ඇතුලේ තියෙන්නේ, අනිත් ඒවා නැහැ. අනිත් ඒවා මේ බයිබලයට ඇතුල් වෙලා නැහැ. ඉතින් මේ ඔහු අරන් ගිය මේ ලිපියත් මේ 1 කොරින්තිවත් 2 කොරින්තිවත් නෙමෙයි. ඉතින් තීතස්ගේ අතේ යවුවා ලිපියක් පාවුල්තුමා. යවලා ඉවර වෙලා පාවුල් බලාපොරොත්තුෙන් හිටියා මේ ලිපියට ප්‍රතිචාරයක්. ඉතින් ඒ ප්‍රතිචාරය තීතස්ම අරගෙන එයි කියන එක තමයි පාවුල්තුමාගේ බලාපොරොත්තුව උනේ.
බලාපොරොත්තුව ඇතුව පාවුල් සේවය කරන්න ත්‍රෝවසයට යනවා. ඔතන අපිට ඒක කියනවා. 12 වෙනි පදේ. සුභාරංචිය අරගෙන ත්‍රෝවසයට යනවා පාවුල්. ත්‍රෝවසයට සුභාරංචිය අරගෙන යනකොට පාවුල්ගේ බලාපොරොත්තුවක් තිබුණා. තීතස් අර යවපු ලිපියට උත්තරයකුත් අරගෙන කොරින්ති සභාවේ ප්‍රතිචාරات එක්ක ත්‍රෝවසේදී පාවුල්තුමාව මුණ ගැහි. ඒ විතරකුත් නෙමෙයි එක පැත්තක දැන් කොරින්තියේ යෙරුසලමේ ඉන්න සුද්ධවන්තයන්ට උදව් කරන්න මුදලුත් එකතු කරනවා. ඒවා ටිකක් තීතස් අරගෙන එයි. ඉතින් පවුල් බලාපොරොත්තු වුණා Taman සේවය කරන්න ත්‍රෝවසයට ගියාම මේ සේවය කරන අතරතුරම තීතස්වත් හම්බ වෙන්න පුළුවන්. කොරින්ති සභාවේ තත්වය ගැන දැනගන්න පුළුවන්. අද වගේ ඉතින් ෆෝන් නැහනේ. වීඩියෝ කෝල් අරන් කතා කරන්න විදියක් නැහනේ. අරගෙන ගියාම තොරතුරු එනකන් ඉන්න ඕනේ දින සති මාස තිස්සේ. හිතන්න ටිකක් සභාවේ ඇතිවෙච්ච විවිධ කාරණාවන් වලට උත්තර යවලා සභාවේ ප්‍රතිචාරය බලාගෙන ඉන්න දේවදාසයෙකුගේ ස්වභාවය කොයි වගේ ඇද්ද? මම යවපු ලිපිය මුන් ඉරුවද? මම යවපු ලිපිය මුන් පිළිගත්තද? මේගොල්ලෝ මේ වලට එකඟ වුණාද? පවුල්තුමා එවැනි හදවතක් එක්ක හිටියේ. ඒක අපි හිතනවට වැඩිය වෙනස්. සති ගණන් මාස ගණන් ඌ බලාගෙන ඉන්න ඇති. කෝ එනවද තීතස් එයිද? හැබැයි පාවුල් ත්‍රෝවසයට ගියාම මෙන්න මෙතන කියනවා 12 වෙනි පදේ සුභාරංචිය ප්‍රකාශ කරන්නට මා ත්‍රෝවසට පැමිණි කල ස්වාමින් වහන්සේ තුල මට දොරක් ඇර තිබෙද්දි දැන් සේවය කරන්න ගියා ත්‍රෝවසේ සේවයට දොරකුත් ඇරුණා. කොච්චර හොඳයිද? සේවය කරන්න මාර්ගයක් පාවුල්ට විවෘත වුණා. දැන් මොනවද කරන්න තියෙන්නේ? ත්‍රෝවසේ දැන් සේවය කරන්නයි තියෙන්නේ. මාර්ගයක් ඇරිලා තියෙන්නේ. හැබැයි ඊළඟට මොකද්ද කියන්නේ? 13 වෙනි පදේ කියනවා. මාගේ සහෝදරෝ තීතස් සම්බන්ධ වූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ අන්න පාවුල් කියනවා ත්‍රෝවසේ සේවය කරන්න දොරක් ඇරිලා තිබුණත් ත්‍රෝවසේදී තීතස්ව හම්බ වුණේ නැහැ. ඒ කියන්නේ පාවුල් බලාපොරොත්තු වෙච්ච විදියට අර උත්තරේ අරගෙන තීතස් ත්‍රෝවසයට ආවේ නැහැ. ත්‍රෝවසයට ආවේ නැහැ. පාවුල් මොකද්ද කියන්නේ? තීතස් ආපු නැති නිසා මගේ ආත්මයට කිසි පහසුවක් ආත්මයට කිසි සහනයක් මට නැහැ. මොකටද? දොර ඇරිලා තිබුණත් සේවය කරා. දැන් දෙවියන් වහන්සේ තුල දොරක් ඇරිලා තියෙන්නේ. දෙවියන් වහන්සේ සේවය කරන්න මාර්ගයක් දැන් හදලා ත්‍රෝවසේ. හැබැයි පාවුල්ගේ ආත්මයට දැන් සහනයක් නැහැ. තීතොස් හම්බුන්නේ නැති නිසා පාවුල් හරි කනගාටුවේ. හරි කනස්සල්ලෙන් ඉන්නවා. සේවය කරන්න මාර්ගය තියෙනවා සේවය කරන්නත් බෑ. පාවුල් දැන් මේක දෙවෙනි කොරින්ති යවුම් පත්‍රයේ ලියද්දි කියනවා. හරිද? ඔහු දැන් දුර්වල වෙලා සේවය කරන්න මාර්ගිකුත් තියෙනවා. ඒත් දැන් ඔහු කනස්සල්ලෙන් ඉන්නවා. ඇයි ඒ? තීතස් ආවේ නැහැ. කොරින්ති සභාව මොන වගේද දන්නේ නැහැ. දැන් පාවුල්ගේ මනස හරි අමුතු ස්වභාවයකට දැන් වැඩ කරන්නේ වෙලාවේ. දුර්වල වෙච්ච ස්වභාවයක දැන් ඉන්නේ. කනස්සල්ලු වෙච්ච ස්වභාවයක දැන් ඉන්නේ. හැබැයි 12 වෙනි පදේ 13 වෙනි පදේ බලනකොට ඔහු 13 වෙනි පදේ කියනවා ඔවුන්ගෙන් අවසර අරගෙන මම මකිදෝනියට පිටත්ව ගියා. දොර ඇරලා තිබුණා සේවය කරේ නෑ. මම ගියා මකිදෝනියට. පොඩ්ඩක් බලන්න ප්‍රේමවන්තයනි. පාවුල් එයා කියමින් ඉන්න කතාව දැන් මෙතන නතර කරනවා. දැන් මේ 12 වෙනි පදේ 13 වෙනි පදේ බලුවාම අපිට පේනවා මේක අතීත කාලෙන් කියන්නේ. ඒ කියන්නේ මේ යවුම් පත්‍රයේ ලියන්න කලින් සිද්ධ වෙච්ච දෙයක් තමයි දැන් පාවුල් මේ කියන්නේ කොරින්ති සභාවට. එතකොට මේ 13 වෙනි පදේ කියන සිද්ධියේ කාලයයි මේ යවුම් පත්‍රයේ ලියන කාලයයි දෙකක්. හැබැයි ඔහු දැන් මේ කතාව කියනකොට එක දිගට කියාගෙන යන්න එපා. නේද?
කවුරු හරි ඔබට ඇවිල්ලා විස්තරයක් කියද්දි මග නවත්තලා යනකොට කී දෙනෙක් කැමතිද? අල්ලපු ගෙදර කෙනා ආවි අක්කේ එන්න දෙයක් කියන්න තියනවා කියලා පටන් අරගෙන භාගයක් කියලා ඊ හොද්ද ලිපේ කියලා යනවා. දැන් බලන් ඉන්නවා අර අක්ක වැට ගාවට වෙලා. මොකටද ඉතුරු ටික අහගන්න? ඉතුරු ටික නැහැ. එහෙම වෙලා ඇති ඔබට. දැන් පාවුල් අර කියාගෙන ආපු කතාව නතර කරනවා. දැන් මේ 13 වෙනි පදයට එකතු වෙන්න ඕනේ 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ තියෙන කොටස. කතාව ඉතුරු ටික තියෙන්නේ මෙතන 5 වෙනි පදේ, 6 වෙනි පදේ, 7 වෙනි පදේ. ඔන්න ওই ටික තමයි එකතු වෙන්න ඕනේ. කියන්නේ මේ 13 වෙනි පදේ නවත්තන කතාව සම්පූර්ණ වෙන්නේ 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳන් තියෙන ටික එකතු වුණාම. අර හොද්ද බලන්න ගිය අක්කා යන්නේ එතන. හැබැයි පාවුල් කතාව නවත්තනවා මග. දැන් එයා ලියනවා මේක කොරින්තිය වරුන්ට. මං කියන එක හොඳට අහගන්න. මමත් දවස් දෙකක් විතර මේ කොටසේ ගත කරා. මේ 13 14 පද දෙකේ මං දවස් දෙකක් විතර ගත කළා. මේක තේරුම් ගන්න. පවුල් කතාව නතර කරනවා. තව ටිකක් කියන්න තියෙනවා කියන්නේ මකිදෝනියට ගියාට පස්සේ වෙච්ච ටික කියන්න තියෙනවා. හැබැයි පවුල් ඒක නතර කරනවා. පවුල් ඒක නතර කරනවා. ඇයි නතර කරන්නේ? ඇයි පවුල් ඒක නතර කරන්නේ? මෙන්න මෙතන තමයි ප්‍රේමවන්තිනි වැදගත් දේ. ඔව් නතර කරලා 14 වෙනි පදේ ටිකක් බලන්න. කියවමු අපි. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයට පමුණුවන්නා වූ සියලු තැන්වල අපලවා උන්වහන්සේව දැනගැනීම නැමැති සූඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. 13යි 14යි පද දෙක ගත්තාම පේනවාද ටිකක් ගැළපෙන්නේ නැති ස්වභාවයක් පේනවා. 13 එකක් කියනවා 14 එකක් කියනවා. මේක කියවගෙන යද්දි එහෙම පේන්නේ. කතාව 13 වෙනි පදයට එනකන් අරගෙන ඇවිල්ලා මගේ ආත්මයට කිසි පහසුවක් හම්බුන්නේ නැහැ. මට තීතොස් හම්බුනේ නැති නිසා ඒ නිසා මං ත්‍රෝවසෙන් පිටත් වෙලා මකෙදෝනියට ගියා කියනවා. 14 කියනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා. හම්බෙනවද ඔබට? දෙවියන් වහන්සේට ස්තුති වේවා කියනවා. තීතොස් ආපු නැති නිසා හොඳයි කියලා කියනවද? මෙන්න මේකයි මම කිව්වේ. සුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මිනිස්යන්ගේ අත්දැකීම්මම රචනාවෙන් ඉඩ හැරියෙන්නේ මේ ලියවිල්ල ඇතුළේ උන්වහන්සේට කියන්න දෙයක් තියෙනවා. මේවා සුද්ධ ලියවිලි. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ විදියට මිනිසුන්ගේ අතට පත් කරන්න තියෙනවා. මිනිස්යන්ගේ අත්දැකීම් ඒකට මුසු කරලා වචනේ තියෙන බලයත් වචනේ තියෙන ආධිපත්‍යයත් නැති කරන්න උන්වහන්සේට ඕනේ නැහැ. පාවුල් මේක ලියාගෙන යනකොට පාවුල්ගේ අවධානය වෙන පැත්තකට යනවා. දැන් පාවුල් කියාගෙන නීතිතස් ආවේ නැහැ ත්‍රෝවසයට. සේවය කරන්න දොරක් ඇරිලා තියෙනවා. මම එතනින් පිටත් වෙලා මකිදෝනියට ගියා. ඔය කතාව කියනකොට එයාගේ අත්දැකීමම ඉස්සරහට අරගෙන යනවා නම් මොකද කරන්න ඕනේ? අර 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය මෙතනට එකතු කරගන්න. එහෙම නැත්නම් එයාගේ ආත්මයට පහසුවක් ලැබිච්ච නැති එක ගැන තව ටිකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ. තීතස් මං කිව්ව විදියට වැඩ කළේ නැහැ. තීතස් කරන්නේ තීතස්ට ඕන දේ ඔහොම එකතු කරගන්න ඕනේ. හැබැයි එහෙම කරේ නැහැ. මේක ඉබේ සිද්ධ වුණා නෙමෙයි. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාව. මොකක්ද? පාවුල් අවධානය වෙන පැත්තකට තිබ්බා. අන්න ඒක තමයි 14 වෙනි පදේ කියන්නේ. ඇයි පාවුල් දකින්නකොට තමන්ගේ ඒ දුර්වලකම සේවය කරන්න දොරක් ඇරලා තියෙද්දි නොකර ඉඳීම අර කනස්සල්ල නිසා නොකර ඉඳීම ඒක ඔහුගේ දුර්වලකම. ඔහු හැම තැනම කිව්වේ මට සේවය කරන්න ඕනේ, මට සුභාරංචිය කියන්න ඕනේ, සුභාරංචිය කිව්වේ නැත්තම් මට දුක් වෙයි. මෙහෙම තමයි ඔහුගේ තිබුණේ. හැබැයි දැන් දොර ඇරිලා තියෙනවා. ඒත් මොකද වෙන්නේ? අතහැරලා දාලා යනවා. අර ආපු කනස්සල්ල නිසා. අර ඔහුගේ දුර්වලකම නිසා.
ඔහු ඒ වෙලේ පත්වෙච්ච කනගාටු ස්වභාවය නිසා ඔහු ඒක අතහැරලා දාලා යනවා. අපේ ජීවිතවලත් ඔහොම තැන් නැද්ද? සමහර කනගාටු වීම, සමහර කනස්සල්ලු වීම ආවොත් අපි මොකද කරන්නේ? ඕක එක්කම ඉන්නවා. ඒක බදාගෙනම බුදිනවා. කනස්සල්ලට බහැලා යන්න දෙන්නේ නැහැ. ඉඳපම් පුතේ කියලාම තුරුළු කරගෙන ඉන්නවා. හැබැයි බලන්න පාවුල් ඔහුගේ අවධානය වෙන පැත්තක තිබ්බා. මොකද්ද තිබ්බ අවධානය? ඔහුගේ ඒ කනගාටුව නිසා ඒ උණු දුර්වලකමට ඔහුගේ අවධානය තිබ්බේ නෑ. 14 වෙනි පදේ කියවනවා. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල ඔහුගේ අවධානය ගියා ඔහුගේ සැබෑ ස්ථානයට. ඔහුගේ ආත්මීක සැබෑ ස්ථානයට ඔහුගේ අවධානය ගියා. කොහෙද අපේ ආත්මීක සැබෑ ස්ථානය? ක්‍රිස්තුස් වහන්සේ තුල. ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි අපේ සැබෑ වූ ආත්මික ස්ථානය. අපි මොන තත්වයක හිටියත්, මොන අසීරුතාවයන්, මොන අමාරුකම්, මොන කනගාටු කනස්සලු මේ මොනව මැදින් ගමන් කළත් අපේ ස්ථානය ක්‍රිස්තුස් වහන්සේ තුල කියන එකයි. ඒක වෙනස් වෙන්නෙත් නෑ, වෙනස් කරන්නත් බෑ. ඕන්නම් කෙනෙකුට අමතක කරගන්න පුළුවන්. වෙනස් වෙන්නෙත් නෑ, වෙනස් කරන්නත් බෑ. ඕන්නම් අමතක කරලා දාන්න පුළුවන්. මගේ ස්ථානය මේකයි. ඉතින් පාවුල් බලන්න දැන් මේ ලියන්නේ සභාවට. පාවුල් මේක ලියන්නේ සභාවට. ඒ මොහොතේ එයාගේ දුර්වලකම එයා දකිනවා. නමුත් එයාගේ අවධානය යනවා දෙවියන් වහන්සේ වෙතට. ඇයි? මොකද්ද මෙතන කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයට පමුණුවන්නා වූ ඔව් මේක දැනගන්නවා. ඔව් මේක දැනගන්න. ඇයි? ඔව් ඒ මොහොතේ අසාර්ථක වුණා. ඔව් ඒ මොහොතේ කනගාටුවටපත් වුණා. ඒ මොහොතේ කනස්සලු වුණා. ඒත් ඌ කියනවා දෙවියන් වහන්සේ නිතරම අපිව ජයට පමුණුවමින් සිටිනවා. දැන් බලන්න 13 වෙනි පදේ ඔහු කිව්වේ අතීත කාලේ. 14 කොහොමද කියන්නේ? අපි 14 ආයි කියමු. තවද ක්‍රිස්තුස් වහන්සේ තුල නිතරම අප ජයට පමුණුවන්නා වූ සියලු තැන්වල අපලවවුන් වහන්සේව දැන ගැනීම නැමැති සුන්ද පතුරවන්නා වූ. පේනවද? දැන් ඔහු කතා කරන දේ දැනුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර ඔහු කනස්සලු වෙච්ච තැනට අවධානය නොතියා ඔහුගේ අවධානය මාරු කරනවා දෙවියන් වහන්සේ දැනටමත් කරමින් ඉන්න ක්‍රියාව. මේක ලියන්නේ සභාවට. දෙවියන් වහන්සේ මේ පණිවිඩය යවන්න යන්නේ උන්වහන්සේගේ සභාවට. ඒතර සභාවට මේ පණිවිඩය යනකොට මිනිස්සෙකුගේ අත්දැකීමක් සෙනග ගාවට ගිහින් තියන්න උන්වහන්සේට ඕනේ නැහැ. ඇයි ඒ අය උන්වහන්සේගේ රුධිරේ මිලේට ගත්ත අය. ඒ අය දැන් ගොඩනැගිමින් ඉන්න අය. එහෙනම් ඒ අයට දෙවියන් වහන්සේ පණිවිඩය හරියට යවන්න ඕනේ. පාවුල්ට සිහි කරනවා. පාවුල් ඔයාගේ තැන දැන් මේකයි. එදා ඔයා එතන දුර්වල වුණා. එදා ඔයා කනස්සලු වුණා. හැබැයි දෙවියන් වහන්සේ නුඹව ජය පෙරහරින් අරගෙන යමින් සිටිනවා. මොකද්ද මේ කියන්නේ? නිතරම අප ජයට පමුණුවන්නා වූ කියලා. උතන ජයට කියන එකට තරුවක් දාලා පල්ලහෙන් දාලා තියෙනවා ජය පෙරහරින් ගෙනියනවා කියලා. මොකද්ද පාවුල් ඔය කතා ඇදලා ගන්න දේ? ජය පෙරහැර. මේ රෝම ආණ්ඩුව කාලේ යුද්ධයකට ගිහිල්ලා යම් ප්‍රදේශයක් හෝ රටක් හෝ ජයග්‍රහණය කරලා එන සෙන්පතියව සහ එයාගේ සොල්දාදුව ටික ඒගොල්ලෝ අර පෙරහැරකින් ඇතුල් වෙන්නේ නුවරට. ඒක හරි ජයග්‍රාහී පෙරහැරක්. සද්දබද්ද දාලා ඒ වගේම සුවඳ දුම් එහෙම අල්ලනවා. ඒ කියන්නේ අපි නිකන් මේ කට්ට කොමල්ද ජුණ්ඩක් දාලා කරකෝන අර මොකද්ද ඒක නෙමෙයි. මුළු නගරෙම සුවඳවත් වෙන්න සුවඳ දුම් මේගොල්ලෝ පත්තු කරනවා. ඒකෙන් දැනගන්න යනවා ජයග්‍රාහී කියන්නේ ජය ගත්ත පෙරහැරක් දැන් එනවා කියලා.
ඒතර පාවුල් කියනවා දැන් මමත් ඉන්නේ ඒ වගේ පෙරහැරක. කවුද පෙරහැරේ ගෙනියන්නේ? දෙවියන් වහන්සේ. කවුද ඉස්සරහන් යන්නේ? කවුද අපේ සෙන්පතියා? යේසුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ තත්වය ගැන පාවුල් කියනවා. එයාගේ අවධානය එතෙන්ට යනවා. දැන් මම ජය පෙරහැරේ උන්වහන්සේ ගෙනියනවා මාව. මම ඉන්නේ දැන් මේ ජය පෙරහැරේ. උන්වහන්සේ මට ඉස්සරහා යනවා. අපි උන්වහන්සේගේ පස්සෙන් යනවා කොහොමද? ජයග්‍රාහීව. එයි පාවුල්ට එදා ත්‍රෝවසේ මෙහෙම වුණත් මේක ලියනකොට ඔහු දෙවියන් වහන්සේගේ වැඩේ කරමින් ඉන්නවා. උන්වහන්සේගේ සුභාරංචිය තවත් තැන්වල ප්‍රකාශ කරමින් ඉන්නවා. තවත් සෙනග උන්වහන්සේ වෙතට එමින් ඉන්නවා. පාවුල්ගේ අවධානය එතෙන්ට යනවා. හර එදා වෙච්ච එතන පාවුල් නතර වුණේ නැහැ. දැන් අපේ ජීවිතවල කොහොමද? අපි දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිව කැඳවන්නේම සැලැස්මක් එක්කයි. රෝම පොතේ 8:28 එක කියනවා. අපි ඒක නම් කියවන්න ඕන. රෝම 8:28. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්. උන්වහන්සේ හැම කෙනෙක්ම කැඳවන්නේ සැලැස්මක් එක්කයි. අපි දුර්වල වුණත් උන්වහන්සේගේ සැලැස්ම වෙනස් වෙන්නේ නැහැ. පාවුල් තුමා උන්වහන්සේ කැඳවුවා අන්‍ය ජාතීන්ට සුභාරංචිය ගෙනියන වාජනයක් විදියට. රජුන් ළඟට සෙනග ළඟට ගෙනියනවා කියලා කිව්වා. ඒතර පාවුල් තුමා දැන් අර වෙච්ච දෙයට අවධානය නොතියා දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාව කෙරේ ඔහු විශ්වාස කරනවා. ඔහු කියනවා ජය පෙරහරින් උන්වහන්සේ අපිව ගෙනියනවා. අපි ඇයි කනස්සලු වීම වල හිර වෙන්නේ? අපි ඇයි දුර්වල වීම වල හිර වෙන්නේ? ඔබේ ස්ථානයට අවධානය තියන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ඔබේ ස්ථානයට අවධානය තියන්න. එතනින් අවධානය පල්හැට ගේන්න එපා. එතකොට එතනම නතර වෙනවා. පාවුල් කියනවා එයාගේ අවධානය මාරු කළා ක්‍රිස්තුස් වහන්සේ වෙතට. මේක අනිත් පැත්තෙන් සභාවට පණිවිඩයක්. කොරින්ති සභාවට පණිවිඩයක්. එයාගේ අවධානය කොතනද තියෙන්න ඕනේ? මේක හොඳට මතක තියාගන්න. අපි ක්‍රිස්තුස් වහන්සේ තුලයි කියද්දී අපේ ස්ථානය ගැන උන්වහන්සේගේ වචනේ කියනවා. අපි පොඩ්ඩක් ඒක බලලමු. කවුරු හරි හෙබ්‍රෝ 1:3 කියන. උන්වහන්සේගේ මහත් හරි මං කියන්නම්. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහාන් තත්වයේ ප්‍රභාවද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයේද වනසේක්. තමන්ගේ බල පරාක්‍රමයේ වචනෙන් සියල්ල ධර්මමින් පව් ගැන පවිත්‍ර වීමක් කළ පසු උසස් ස්ථානවල මහෝත්තමයන්න් වහන්සේගේ දකුණු පැත්තේ ඉඳගත්තේක. ඔව් දෙවියන් වහන්සේ උන්වහන්සේ උසස් කරලා කවද? යේසුස් වහන්සේ උසස් කරා. මෙතන මොකද්ද කියන්නේ? පව් ගැන පවිත්‍ර වීමක් කළ පසු යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්තා. ආමෙන්. දැන් එපිස 2:5 කියන්නේ. ඒක හරිද? එපිස 2:5. ඔයා කියනවද මං කියනවද? ඔයා කියන. අපගේ වර්ධ කරන කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳවූසේක. හේබ්‍රව් 1:3 කිව්වා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්තා. හරිද? එපිස 2:5 මොකද්ද කියන්නේ? එපිස 2:5 කියනවා උන්වහන්සේ අපිව ගලවලා
උන්වහන්සේ සමග හිඳෙව්වා. පොඩක් පේනවද? හේබ්‍රෝ 1:3 එපිස 2:5 නිකන් පොඩි එකතුවක් තියෙනවා. හේබ්‍රෝ පොත ලිව්වේ වෙන කෙනෙක්. පවුල් නෙමෙයි. පවුල් නෙමෙයි හේබ්‍රෝ පොත ලිව්වේ. එපිස පොත ලියන්නේ පවුල්. බලන දෙන්න කතාව ලස්සනට එකතු කරන හැටි. යේසුස් වහන්සේ දකුණු පැත්තේ ඉඳගත්තා. පවුල් තුමා එපිස 2:5 අපි ගැන කියනවා. මොකද්ද අපි ගැන කියන්නේ? මේක හරි ලස්ස අපේ ස්ථානය ස්වර්ගීක ස්ථානයක් කියන එක විහිළුවක් නෙමෙයි. මේවා නිකන් පොඩි ඒ වෙලේට පොඩි සන්තෝෂයක් දෙන්න ලියපු වචන නෙමෙයි. ආත්මයට ඇතුල් කරගන්න දුන්නු දේවල්. මොකද්ද කියන්නේ? උන්වහන්සේ දකුණු පැත්තේ හිඳගත්තා. අපිව උන්වහන්සේ සමග හිඳෙව්වා. දැන් දකුණු පැත්තේ එතකොට කවුද උන්වහන්සේ එක්ක ඉන්නේ? පොඩ්ඩක් නිකන් හිතන්න අපේ ස්ථානය. අපි උන්වහන්සේ සමග ඉන්නවද? උන්වහන්සේ දකුණු පැත්තේ ඉන්නවා. අපි උන්වහන්සේගේ සමග ඉන්නවා. බොරු කියන්න එපා. මම දැන් ඉන්නේ පල්ලියේ ඉඳගෙන. දකුණ මන් දන්නේ නැහැ, වම දන්නේ නැහැ, මම ඉඳගෙන ඉන්නවා දැන්. ඌයි අපේ ශරීරය මෙතන තියෙන්නේ. හැබැයි අපේ ආත්මීක තලේ අපේ ස්ථානය එතන. පොඩ්ඩක් නිකන් හිතා ඉන්න දෙවියන් වහන්සේ එක්ක අපි ඉන්නකොට උන්වහන්සේගේ ක්‍රියාව කොහොම වෙයිද? අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. එන හැම කනස්සලු වීම වලට, දුර්වල වීම වලට, කනගාටු වීම වලට අපි නැගිටලා යන්න හදනවා. නමුත් දෙවියන් වහන්සේට ඕනේ අපි ඉන්න තැනට අවධානය දෙන්න. අපි පොඩ්ඩක් නැගිටිද්දි බැලුවා නම් ආයි මගේ හැපැත්තේ දෙවියන් වහන්සේ ඉන්නේ කියලා. අපි මොනවද කරන්නේ? ස්වාමිනිය වහන්සේට බාරයි. ස්වාමිනිය වහන්සේ බාර ගන්න. මං කියන එක තේරෙනවද? අපි අපේ ආත්මීක තත්වය මේකයි, තන මේකයි, ස්ථානය මේකයි. ද පවුල් තුමා එයාගේ දුර්වල වීම ගැන එයා අවධානය දුන්නේ නැහැ. ඒ අවධානය මාරු කළා දෙවියන් වහන්සේ කරමින් ඉන්න ක්‍රියාව. එනිසා උඩ පුළුවන් වුණා කියන්න මොකද්ද? දෙවියන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ අපිව අරගෙන යමින් ඉන්නම්. කී දෙනෙක්ට මේක දැනෙනවද? යක්ෂයාට මෙන්න මේක වහන්න ඕන. උන්වහන්සේ අරගෙන යමින් ඉන්නවා කියන එක වහන්න ඔබේ කනස්සල්ල ඔබව හිර කරනවා. ඔබේ දුර්වලකම ඔබව හිර කරනවා. ඔබට ඇති වෙන කනගාටු වීමේ හිර කරනවා. නමුත් පාවුල් කියනවා එහෙම එපා. අවධානය එතනින් දෙවියන් වහන්සේගේ ක්‍රියාවට දෙන්න. උන්වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ එක්ක අපි ඒ දකුණු පැත්තේ හිඳගෙන ඉන්නවා. හරි බලවත් කොටසක්. දැන් පොඩ්ඩක් බලන්න කොහෙද ඔබේ අවධානය තියෙන්නේ? උන්වහන්සේ ගෙන යමින් ඉන්න එක කී දෙනෙකුට පේනවද? අනේ අරක වෙන්නේ දැන් මට දැන් මේක වෙලා තියෙන්නේ. ඒත් පවුල් කියනවා නෑ. උන්වහන්සේගේ ක්‍රියාව දිහා බලන්න ඒක විශ්වාසය. මම ටිකක් මේ පහුගිය කාලේ පොඩ්ඩක් කල්පනා කරා. මම ගොඩක් උත්සාහ කළා අවුරුද්දේ මුල ඉඳලා මට දේවධර්ම උපාධියක් නැහැ. දේවධර්ම විද්‍යාලයක අධ්‍යාපනය ලැබලා නැහැ. මම උත්සාහ කළා මාර්ගයක් ටිකක් හදාගන්න. මට එක්තරා දේවධර්ම විද්‍යාලයක මොනවාද පීඨාධිපති වෙන්න ඕනේ නම. එහෙම කෙනෙක්වත් මුණ ගැස්සුණා. එයත් එක්කත් කතා කළා. මුත් කිසි ප්‍රතිචාරයක් මට හම්බුන්නේ නැහැ. මමත් කල්පනා කරා ඇයි අනේ මේ දොර ඇරෙන්නේ නැත්තේ? ඇයි මට මේ පාර ඇරෙන්නේ නැත්තේ? මම මේ කොටස මේ සතිය අධ්‍යයනය කරද්දී දෙවියන් වහන්සේ උත්තරය දුන්නා. අපේ අවධානය එතන හිර වුණාට උන්වහන්සේගේ වචනේ කියනවා නෑ ඒක මත නෙමෙයි. දෙවියන් වහන්සේ ගෙන යමින් ඉන්න එක මත අවධානය තියන්න. මම දේවධර්ම විද්‍යාලයක උපාධියක් අරගෙන නැහැ. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනේ අරගෙන යන්න. උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න උන්වහන්සේ කරුණාව දීලා උන්වහන්සේ ඒක කරගෙන යනවා. අරක මතම අවධානය තිබ්බොත් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ කරන දෙයින් අපේ ඇහැ වෙන තැනකට යනවා. එතකොට මොකද වෙන්නේ? අපි දුර්වල වෙනකොට අපි දුර්වල කමේම නතර වෙනවා.
දෙවියන් වහන්සේ දිහා බලන්නේ. නමුත් කොරින්ති යවුම් පත්‍රය ලියනකොට මේ දෙවෙනි යවුම් පත්‍රය ලියද්දී පවුල්ගේ එක අරමුණක් තමයි දුර්වල කමේදී බලය දෙවියන් වහන්සේ විතරයි කියන දේ කොරින්ති සභාවට කියන්නේ. කනස්සලු වීම එයි. කනගාටු වීම එයි. යම් අසාර්ථක වීම ජීවිතේ එයි. නමුත් අවධානය එතන තියන්න එපා. ඔබත් එක්ක ක්‍රියා කරන ඔබව ගැන හිතන දෙවියන් වහන්සේ කෙරෙහි ඔබේ අවධානය මාරු කරන්න. මොකද උනේ ඊට පස්සේ? කොරින්ති පොතේ අපි දැක්කා 12:13 පද බලද්දි ත්‍රෝවසේ දොරක් ඇරුණා. නමුත් එයා ආවා කියලා. නමුත් පාවුල්තුමා ඊළඟ වටේ හැරිලා එනකොට දෙවියන් වහන්සේ බලවත්ව පාවිච්චි කරා ත්‍රෝවසේ. උන්වහන්සේ පාවුල්ගෙන් වැඩේ ගත්ත ත්‍රෝවසේ. පාවුල් ඒකත් කියනවා. ඒ විතරක් නෙමෙයි තීතස් කොරින්තිය ගැන අරගෙන ආවා පාවුල්තුමාට යහපත් පණිවිඩේ. අනේකයි පාවුල් එයාගේ අවධානය මාරු කළේ. අපි කී දෙනෙක් මේ මොහොත වෙනකොට අපේ අවධානය හරි තැන තියනවද? මොන තත්ත්වක හිටියත් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ. ඔබේ අවධානය එතන තියන්න. ඔබ ඉන්න තැන ඉන්න වටපිටාවේ තියන්න එපා. පාවුල්තුමා මේ කොරින්ති දෙවෙනි කොරින්ති යවුම් පත්‍රයේ මෙතනින් පටන් ගන්න කතාව 7 වෙනි පරිච්ඡේදය වෙනකම්ම දේව සේවය ගැන උ කතා කරා. මම ඒ කොටස ගන්න. ඔව් දේව සේවයේ මහිමය, දේව සේවයේ උන්වහන්සේ කරුණාව ඒක ගැන යොහු කතා කරා. ඇයි? ඔව් දැක්ක දෙවියන් වහන්සේගේ ක්‍රියාව මොකක්ද? මම ඉවර කරන්න එනවා. 14 වෙනි පදේ අපි ආයෙ කියමු. තවද ක්‍රිස්තුස් වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නා වූ සියලු තැන්වල අපලවා උන්වහන්සේව දැනගැනීම නැමැති සුවඳ පතුරවන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. අන්න අපේ අවධානය දෙවියන් වහන්සේ වෙතට අපි ගෙනියන්න ඕනේ. උන්වහන්සේ අපිව අරගෙන යමින් ඉන්න නිසායි. ඒ විතරක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ අපි ලවා තමා උන්වහන්සේ තමන් වහන්සේ ගැන අන් අයට දැනගන්න සලස්සන්නේ. පවුල්තුමා මරණය සුවඳක් අනික් පක්ෂයට ජීවනයේ පිණිස ජීවනයේ සුවඳක්. අපි අපෙන් උන්වහන්සේ සුවඳ පතුරවන අනිත් අයට උන්වහන්සේව දැනගන්න. ඒතර අපේ අවධානය අපි නිසි තැන නම් අන්න දෙවියන් වහන්සේ ගැනත් දෙවියන් වහන්සේ එක්ක යන ගමන ගැනත් අපෙන් අනිත් අය දැනගන්න යනවා. හැබැයි අපේ අවධානය තියෙන්නේ අර తాවකාලික දේ මත නම්. අර ඇතිවෙච්ච කනස්සල්ල ඇතිවෙච්ච කනගාටුව මත නම් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේව දැනගැනීමේ සූඳක් නෙමෙයි යන්නේ. උන්වහන්සේගේ මෙහෙකරුවන් විදියට අපට මේ කොටසේ ගන්න තියෙන දේ ඉතාම විශාලයි. දෙවියන් වහන්සේ මේ පණිවිඩය පවුල්තුමා තුලින් අපිට දෙනවා. අපිත් යනකොට යම් අසාර්ථක වීම ඇති වෙනවා. යම් කනස්සලු වීම වෙනවා. නමුත් උන්වහන්සේ කියනවා අවධානය ඒකට නෙවෙයි දෙවියන් වහන්සේ තියලා තියෙන ස්ථානයටත් උන්වහන්සේගේ ගෙන යාමටත් තියන්න. දැන් ඔබේ අවධානය කොහෙද තියෙන්නේ? උන්වහන්සේගේ දරුවන් විදියට අපේ අවධානය හරි තැන තිබිය යුතුයි. හරි තැන අපේ අවධානය තියෙන්නේ. දෙවියන් වහන්සේ එක්ක ස්වාමින් වහන්සේ අපිව උන්වහන්සේගේ ඔඩොක්කුවේ ඉඳගෙන ඉන්නවා. නිකන් හිතන්න පොඩ්ඩ අපේ ආත්මික දන නිකන් දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ එක්ක ඔබ යන්න. ඔබේ අවධානය හරි තැන තියන්න. දුර්වලකම් එයි එතන අවධානය තියන්න එපා. උන්වහන්සේ කියනවා නුඹේ දුර්වලකමේදී තමයි මගේ බලය සම්පූර්ණ වෙන්න යන්නේ. පාවුල්තුමා දැක්කා ඔහුව අරගෙන යනවා. ඔහුව අරගෙන ඔහු අතන නතර වුණා නම් කොරින්ති අවුම් පත්‍රයට මෙහෙම පණිවිඩයක් එයිද? දේව සේවය ගැන ඔහු මේ විදියට දකීද? ඊට පස්සේ පරිච්ඡේදවල දේව සේවය ගැන හරි විශාල දේවල් කියන. වෙන කොහෙවත් කියලා නැති දේවල්. ඇයි ඔහුගේ අවධානය මාරුණා එතනට? ලත උනේ නැහැ. දෙවියන් වහන්සේ අපි එක්කයි. දෙවියන් වහන්සේගේ කරුණාව අපි එක්කයි.
අපි එතන අවධානය තියාගමු. අපේ සිහිය එතන තියාගමු. ତර දෙවියන් වහන්සේ අපිව අරගෙන යන බව අපි දකිනවා. දකින අපි මොකද කරන්නේ? ඒ ගමන උන්වහන්සේට ගෙනියන්න අපි ඉඩ දෙනවා. ඒ නිසා උන්වහන්සේව විශ්වාස කරන්න, උන්වහන්සේගේ ක්‍රියාව දිහා බලන්න. මේක තමයි අද දවස ඔබට දෙන්න ඕනේ පණිවිඩය. හරි තැන අපේ අවධානය තියෙනවා. එතකොට අපිව නතර කරන්න යක්ෂයාට හම්බ වෙන්නේ. උදන්නවා කනස්සලු වීම වල නතර වෙන කෙනෙක් නෙමෙයි මෙයා. බාධාවන් මැද්දේ නතර වෙන කෙනෙක් නෙමෙයි මෙයා. මෙයාට පීඩා කෙරුවට මෙයා නතර වෙන්නේ නැහැ. ඇයි? මෙයාගේ අවධානය වෙන තැනක. එහෙම ගමනක් දැන් අපිට මේ කාලේ ඕනේ. එහෙම ගමනක් අපිට ඕනේ. හැම කෙනෙක්ම දකින්න ඕනේ නතර වෙන්නේ නැහැ මොනවා වුණත්. ඊට පස්සේ දැනගන්න යනවා අදහන දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන. ආමෙන්. ඔබේ අවධානය කොතනද? මෙන්න මේ තැන තියාගන්න. ඇයි ඒ? ඔබ ඉන්න දැන් මෙතනයි. ඔබ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ඔබ ඉන්න තැන අවධානය තියාගන්න. ඒක අමතක වුණා නම් මතක් කරලා ඒක තියාගන්න. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ඔබේ ස්ථානය ඒකයි. ඒක නැති කරන්න. සමා වෙන්න. අමතක කරවන්න කාටවත් දෙන්න එපා. අමතක කරවන්න කාටවත් ඒක දෙන්න එපා. ඔබේ තැන ඒකයි. ඒක හොඳට සිහිය තියාගන්න. හැම තත්වයකදීම මතක් කරගන්න මම ඉන්නේ ස්වාමින් වහන්සේ ගාව. හේබ්‍රෝ 1:3යි එපිස 2:5යි. හරි ස්වාමී. ඔබ වහන්සේට බාරයි. අපි ඉඳගන්න. මෙන්න මේ නිසයි මේ සභා මුල් සභා දෙවියන් වහන්සේ කාවේ බොහෝ පීඩා මැද්දේ. හරි පණිවිඩය අය ළඟට ගියා. සත්‍ය පණිවිඩය අයට ගිහිල්ලා නතර වුණා. අදත් අපිටත් ඒ ගමන යන්න පුළුවන්. මෙන්න මේ ටික අපි සිහිය තියාගෙන යමු. අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමිනී මම මෙතනයි තැන මගේ අවධානය තියාගන්න මේ ස්ථානයේ හරියට. ඔබ වහන්සේ තුල මම ඉන්නවා. මාව ඔබ වහන්සේ ගෙනියමින් තිබෙනවා. ඔබ වහන්සේගේ සලස්ම ඇතුළේ මම ඉන්නවා. ඒක මට පේනවා. ඒක මට දැනෙනවා. මට උදව් කරන්න. ඒ තුල මගේ අවධානය තියාගෙන ගමන් කරන්න කියලා අපි යාඥා කරලා කරුණාව ඉල්ලමු.